හොහෝ වයි හැන්දෑව නිකයත් එක්ක දිල් ඇමරිකාවේ ඉන්න හොරු ටික ඔක්කොම එකතු කරලා අපි පුනරුත්ථාපන කඳවුරක් තියමුද? මට නම් බෑ. මොකද ඒගොල්ලෝ මේ හොරකම් කරන විදිය හරියට දන්නේ නැහැ වගේ දිල්. එහෙනම් ඔයා ගිහලා කියලා දෙන්න නිකයි. මොකද ඔයා දන්නවනේ. ඔයාට හොර උපාධියක් තියෙනවා නේද? හොර උපාධියක්? හොරෙන් ගත්ත එකක්. මේ නිකන් ඉඳානේ. පහුගිය දවසක ඔය සීන් සෙට් එකටම තවත් අලුත් සීන් එකක් සෙට් වුණා දිල්. ඇමරිකාවේ මිනෙස්ටෝටා ප්‍රාන්තයේ පහුගිය දවසක ගෙයක් කොල්ල කන්න කියලා අවුරුදු 34ක තඩි හොරෙක් ගේකට පැනලා තියෙනවා. ගේ ඇතුළේ තිබුණු ඒ ගේ අයිතිකාර මනුස්සයාගේ ක්‍රෙඩිට් කාඩුයි, තව කෑෂ් වගේකුයි, ඒ මනුස්සයා අතේ බඳින ගොඩක් වටින රිස්ට් වොච් එකකුයි හොරකම් කරගෙන මේ හොරා ගිහිල්ලා තියෙනවා දිල්. අප්පා ලංකාවේ හොරෙක් වගේමයි නේද? උණුත් උස්සන්නේ ඕවමයි. සමහර විට මෙහෙන් ගියපු කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම හරි හොරකම් කරන අතරතුරේදී දිල් ඒ ගෙදර තිබුණු කම්පියුටර් එකෙන් මේ හොරාගේ Facebook account එකටත් මේ හොරා ඒ වෙලාවේ log වෙලා තියෙනවා. ස්ටේටස් අප්ඩේට් කරන්න වෙන්න ඇති. ඕ මොකක් හරි කරන්න ඇති ඉතින්. කොහොම හරි Facebook එකත් හොඳටම බලලා බලු ටිකත් උස්සගෙන ගෙදර ගියාට දිල් මේ හොරාට වැඩිකල් හොරෙන් ඉන්න හම්බ වෙලා නෑ දිල්. මොකද මේ මනුස්සයා බඩු ටික උස්සගෙන ගියාට අර හොරකම් කරපු ගෙදර දාලා තිබුණු කම්පියුටර් එකේ Facebook එකෙන් එයාට ලොගවුට් වෙන්න අමතක වෙලා. පොලිසියයිගේ අයිතිකාර කට්ටියයි ගිහිල්ලා බලනකොට මල් වගේ ඔන්න Facebook එකට ලොග් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දැකලා තිනවා. මල් වගේ කිවෙන එකයි ඒ ප්‍රොෆයිල් පික්චර් එක පිපිලාද? නෑ නෑ එහෙම නෙමෙයි. ඇරලා දාලා තියෙනවා දැකලා තියෙනවා. ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නෑ නේදිල්. අත්අඩංගුවට ගන්න වෙලාවේ අර ගෙදරින් උස්සන් ගියපු අර මනුස්සයාගේ රිස්ට් වොච් එකත් ඒ වෙලාවේ දාගෙන හිටියා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔය සිද්ධිය කිව්වා මතක් වුණේ නිකයි. මටත් මාර වැඩක් වුණානේ. Facebook එක ලොග් අවුට් කරන්න නැතුව ගියාද? ඔව් නේ. අයියෝ ඉතින් ඒක මහ දෙයක් නෙමෙයිනේ. අර ඔයා එහෙම ගිහිල්ලා නේ අර වැස්සියගේ ෆොටෝ එකක් දාලා තිබුණේ. ඒක නෙමෙයි ඔය වෙන සිද්ධියක් මේ. ඒ මොකද්ද? ඔයාට කියන දවසක් මම හොරකමේ ගියා. හා එක දවසයිද? එක දවසක් ගියා. හොරකම් කරලා ඉවර වෙද්දිම මට හිතුණා Facebook එකට ලොග් වුණොත් හොඳයි කියලා. එතන තිබ්බ කම්පියුටර් එකේ මම Facebook එකට ලොග් වුණා. දාලා ස්ටේටස් එකක් දැම්මා I am stealing a home feeling proud එහෙම දැම්මද? ඔක්කොම දාලා ඉවර වෙලා මම ආවා. ලොග් අවුට් වෙන්න අමතක වුණානේ. හරි ඉතින් බඩේ බට්ටික වගේ තමයි. ඕනේ කය අතට හම්බ වෙච්ච බට්ටික හටට දාගන්න හම්බුන්නේ නැහැ. මං දැක්ක ජනේලෙන් පොලිසිය ඇවිල්ලා ඉරෝසන් අයව කුදලගෙන අරන් යනවා. ඒ මොකෝ ඔයා ඉරෝෂන්ව ටැග් කරන්න නැති ස්ටේටස් එකේ? නෑ මම ලොග්නේ ඉරෝෂන් අයගේ Facebook එකටනේ. ඉතින් එයාව තමයි අල්ලන් ගියේ. මිනිස්සු හිතලා තියෙන්නේ එයා තමයි හොරා කියලා. මූණ දැක්කහම පේනවත් එක්කනේ. ඉතින් එයා හොරකමට අහුවෙලා දඬුවමක්වත් දීලා නැද්ද? දඬුවමක් දීලා තියෙනවා. දඬුවම තමයි ශානියක් අතක ප්‍රෝග්‍රෑම් එකක් කරන එක. ඔව්නේ.